ලෝකයේ අපි නොදන්න අභිරහස්. අදටත් පැහැදිලි කරගන්න බැරි සිදුවීම්. ඒ වගේම ඇත්තටම වාර්තා වූ අමුතු කතා. මේ හැම දෙයක්ම ඔයා වෙත ගෙන එන සිනිවර්ස් ස්ටෝරිස් එත ඔබ ආදරයෙන් එකතු කරගන්නවා. මෙතනින් පටන් ගන්නේ අපි හැමෝම නොදන්න ලෝකයේ අඳුරු පැත්ත සොයා යන ගමනක්. ඉතින් අද කතාව පටන් ගමු. රෑ 12ට පස්සේ ඔයා තනියම අඳුරු කාමරයක ඉන්නවා කියලා හිතන්න. එකපාරටම දුරේ හැඬලේ හෙමින්ම පහළට යනවා. ඔයා දන්නවා දොර අඟුරු දාලා තියෙන්නේ කියලා. ඒ දොර හෙමින්ම ඇරෙනවා. ඔයා බය වෙලා දොර දිහා බලනවා. කවුරුත් නැහැ. ඒත් ඔයාගේ පිටිපස්සේ කෙනෙක් හුස්ම ගන්නවා වගේ ශබ්දයක් එනවා. ඔයා හිමින් හැරිලා බලනවා. කිසිම කෙනෙක් නැහැ. මේක හොල්මන් චිත්‍රපටයක දර්ශනයක් නෙවෙයි. ලෝකයේ විවිධ ස්ථානවල මිනිසුන් විසින් වාර්තා කර අදට සම්පූර්ණයෙන් පැහැදිලි කරගන්න බැරි අමුතු සිදුවීම් තියෙනවා. අද අපි කතා කරන්නේ ඒ වගේම අභිරහස් සිදුවීම් 5ක් ගැන. හැබැයි අවසාන කතාවට යනකොට ඔයාට හිතෙයි මේක ඇත්තටම සිදු වුණාද කියලා. 1. ස්ටැන්ලි හොටෙල්. ඇමරිකාවේ කොලරාඩෝ කඳු අතර අවුරුදු 100කටත් වඩා පැරණි සුන්දර හෝටලයක් තියෙනවා. ඒ තමයි ස්ටැන්ලි හොටෙල්. දවල් කාලයේදී නම් මේක සාමාන්‍ය ලස්සන හෝටලයක් වගේ. ඒත් රාත්‍රිය වැටුණාම මේ හෝටලය ගැන තියෙන කතා වෙනස්. විශේෂයෙන්ම කාමරාංක 217. මේ කාමරය සම්බන්ධයෙන් අමුතු අත්දැකීම් ගැන අමුත්තම් වාර්තා කරලා තියෙනවා. කාමරයේ තිබුණ දේවල් තැනින් තැනට මාරු වෙලා තිබීම, අමුතු ශබ්ද ඇසීම, තමන් තනියම නොසිටිනවා වගේ හැඟීමක් ඇතිවීම. මේ හෝටලය තවත් ප්‍රසිද්ධ වුණේ ලේඛක ස්ටීවන් කින් නිසා. ඔහු මේ හෝටලයේ නැවතී සිට අත්දැකීමෙන් පසු ද ෂයිනින් කියන ප්‍රසිද්ධ කතාව සඳහා අදහසක් ලබා ගත්තා. ඒත් මේ අමුතු දේවල් ඇත්තටම ආත්මයන්ගේ ක්‍රියාද? නැත්නම් පැරණි හෝටලයක සාමාන්‍ය ශබ්ද සහ මිනිස් මනසේ තියෙන හැඟීම්ද? පිළිතුර අදටත් පැහැදිලි නැහැ. 2. එන්ෆීල්ඩ් පොල්ටර්ගයිස්ට්. දැන් අපි යන්නේ එංගලන්තයේ එන්ෆීල්ඩ් ප්‍රදේශයට. වසර 1977. එක් සාමාන්‍ය පවුලයි ජීවත් වූ නිවසක අමුතු සිදුවීම් එකින් එක සිදුවෙන්න පටන් ගත්තා. ගෘහ භාණ්ඩ කිසිම කෙනෙක් අල්ලන්නේ නැතුව චලනය වෙනවා කියලා වාර්තා වුණා. දොරවල් තමන්ම ඇරෙනවා. බිත්තිවලින් අමුතු ශබ්ද ඇහෙනවා. ඒ විතරක් නෙවෙයි. නිවසේ සිදුවෙන දේවල් ගැන දැනගන්න මාධ්‍යවේදීන් පවා එතනට පැමිණියා. සමහරු තමුන්ට අමුතු දේවල් දැක්කන්න ලැබුණම කිව්වා. හැබැයි හැමෝම මේ කතාව විශ්වාස කළේ නැහැ. සමහර කිව්වේ මේක හොල්මනක් නෙවෙයි, මේක මිනිසුන් විසින් කරන වංචාවක් කියලා. ඒ නිසා අදටත් එන්ෆීල්ඩ් ප්‍රදේශයේ මේ සිද්ධිය සැබෑ අද්භූත සිදුවීමක්ද නැත්නම් විශාල වංචාවක්ද කියන ප්‍රශ්නේ ඉතිරි කරලා තියෙනවා. බෝර්තේ රෙක්ටරි. දැන් අපි යන්නේ එංගලන්තයේ එසෙක්ස් ප්‍රදේශයට. කාලයකදී හිටිබුණු විශාල පැරණි නිවසක් බෝරි රෙක්ටරි. මේ නිවස වටා අමුතු ශබ්ද, සෙලවෙන දේවල්, අද්භූත දර්ශන වගේ සිදුවීම් ගැන කතා රාශියක් පැතිරුණා. ඒ නිසා මේ ස්ථානයට එංගලන්තයේ වඩාත්ම හොල්මන් ඇති නිවස කියන නම පවා ලැබුණා. පසුව පැරණිවමල් ඉන්වෙස්ටර්ස්ලා මේ සිදුවීම් ගැන සොයා බැලුවා. නමුත් සියලුම කතා සත්‍ය බව තහවුරු කරන්න බැරි වුණා. සමහර සිදුවීම් වලට සාමාන්‍ය හේතු තිබෙන්න පුළුවන්. සමහර කතා අතිශෝක්තියට ලක් වී තිබෙන්න පුළුවන්. ඒත් මේ නිවස ගැන පැතිරුණු කතා නිසා බෝරි රෙක්ටරි අදට ලෝකයේ ප්‍රසිද්ධ 100 ලොකේෂන්ස් අතර තියෙනවා.
4. බෙරිෆොමරොයි කැසල්. දැන් අපි යන්නේ එංගලන්තයේ ඩෙවන් ප්‍රදේශයට. එහි තියෙනවා අවුරුදු 100 ගණනක් පැරණි විනාශ වී ගිය බලකොටුවක්. නම බෙරිෆොමරොයි කැසල්. මේ ස්ථානය වටා පැතිරුණු කතා ඇත්තටම අඳුරුයි. පඩිකැණි, මරණ, අද්භූත කාන්තාවන්, රාත්‍රියේ පෙනෙන ආත්මයන් වගේ කතා පරම්පරා ගණනාවක් තිස්සේ පැතිරුණා. හැබැයි මේ හැම කතාවක්ම ඉතිහාසයෙන් සාවුරු කරලා නැහැ. සමහර ඒවා කාලය සමග නිර්මාණය වූ ජනප්‍රවාද වෙන්න පුළුවන්. ඒත් හිතන්න, අඳුරු රාත්‍රියක අවුරුදු 100 ගණනක් පැරණි මේ ගල් බලකොටු ඇතුලේ ඔයා තනියම ඇවිදිනවා. එකපාරට ඔයාගේ පිටිපස්සේ අඩි සත්‍යයක් එනවා. හැරිලා බලනවා. කවුරුත් නැහැ. ඒත් අඩි සත්‍ය තවමත් ඔයා දිහාට එනවා. 5. එඩින්බරෝ කැසල්. අවසාන කතාව. ස්කොට්ලන්තයේ එඩින්බරෝ කැසල්. මේක සාමාන්‍ය බලකොටුවක් නෙවෙයි. වසර 100 ගණනක් පුරා යුද්ධ, මරණ, සිරගත කිරීම සහ බොහෝ දුක්ඛිත සිදුවීම් දැක ස්ථානයක්. විශේෂයෙන්ම බලකොටුවේ පැරණි සිරගෙවල් අදටත් මිනිසුන්ගේ අවධානයට ලක් වෙනවා. සමහර අමුත්තන් සහ සේවකයන්, අමුතු අඩිසත්ත්ව, නොපෙනෙන කෙනෙක් Taman ඇසලින් ගමන් කරනා වගේ හැඟීමක් සහ කිසිම පැහැදිලි හේතුවක් නැති අමුතු ශබ්ද ගැන අත්දැකීම් කියලා තියෙනවා. සමහර කියන්නේ ඔවුන්ට කිසිම කෙනෙක් නොපුණුනත් කෙනෙක් Taman ඇසල සිටිනවා වගේ දැනෙන බවයි. ඒත් ඇත්තටම එඩින්බරෝ කැසල් එකේ අදෘශ්‍ය ආත්මයන් ඉන්නවද? ඒක විද්‍යාත්මකව තහවුරු කරලා නැහැ. නමුත් අවුරුදු 100 ගණනක් පැරණි ඒ අඳුරු සිරිගල් අතරේ රාත්‍රියේදී තනියම ඉන්න සිදු වුණොත් ඔයාට ඒ ප්‍රශ්නේ ගැන දෙවරක් හිතන්න සිදු වෙයි. මේ කතා පහම අදටත් මිනිසුන් අතර කතාවෙන් අභිරහස් සිදු වෙයි. හැබැයි එක දෙයක් මතක තියාගන්න. මේවා 100% හොල්මන් කියලා විද්‍යාත්මකව තහවුරු කළ කතා නෙවෙයි. සමහර දේවල් වලට විද්‍යාත්මක පැහැදිලි කිරීම් තිබෙන්න පුළුවන්. සමහර දේවල් ජනප්‍රවාද වෙන්න පුළුවන්. ඒත් සමහර සිදුවීම් වලට අදට සම්පූර්ණ පිටුරක් නැහැ. ඒ නිසා මම ඔයාගෙන් එක ප්‍රශ්නයක් අහන්න. හොල්මන් ඇත්තටම ඉන්නවද? නැත්නම් අපිට පැහැදිලි කරන්න බැරි දේවල් වලට අපි හොල්මන් කියලා නමක් දාගන්නවද? ඒ තීරණය ඔයාටම බාරයි. හැබැයි අද රෑ ඔයා තනියම කාමරයක ඉන්නකොට එකපාරටම දොරේ හැන්ඩලේ හිමින් පහළට ගියොත් දොර අඟුරු දාලා තියෙන බව මතක් කරගන්න. මොකද ඒ දොර ඇරෙන්නේ හුලකින්ද නැත්නම් කෙනෙක් ඇතුළට එන්න උත්සාහ කරනවාද? ඔයාට මේ කතා පහෙන් වඩාත්ම බය හිතෙන්නේ කුමන එකටද? කමෙන්ට් එකකින් අපිට කියන්න. තවත් මේ වගේ ඇත්තටම වාර්තා වූ අභිරහස් කතා සඳහා සබ්ස්ක්‍රයිබ් කරන්න.